උතුම් වෙසක් පොහොය දවසේ ඔයාලා හැමෝම ඉල්ලපු වීඩියෝ එක තමයි අද අරගෙන ආවේ. මේ තමයි නොඉඳුල් කිරි ආහාර පූජා කරපු එකේ සම්පූර්ණ වීඩියෝ එක. කිරි දොවාගත්තේ කොහෙන්ද, කොහොමද මේ පූජාව හැදුවේ කියලා ඔයාට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. මේ තියෙන්නේ අපි නතර වුණ හොටෙල් එක රුවන්වැලිසෑයට කිලෝමීටර් 2කමාරක් වගේ දුරින් තියෙන නිල්ල නිවහන ගෙස්ට් එක. රූම්ස් හරිම සාධාරණ මිලකට තියෙනවා. ඒ වගේම හොඳ ක්ලීන් එකට කම්ෆර්ටබල් විදියට රූම්ස් තියෙනවා. ඔයාලට මෙතනින් කෑමත් අරගන්න පුළුවන්. මේ තියෙන්නේ හොටෙල් එකේ ගාඩන් විව් එක. හරිම නිස්කලංක පරිසරයක තියෙන හරිම ලස්සන හොටෙල් එකක් තමයි නිල්ල නිවහන ගෙස්ට් කියන්නේ. මේ ගෙස්ට් එකෙන් තමයි අපිට උදේට කිරි ආහාර හදාගන්න අවශ්‍ය දේවල් ගන්න හැමදේම සූදානම් කරලා දුන්නේ. මේ තියෙන්නේ අනුරාධපුර තියෙන ෆැමිලි සුපර් එක. මෙතනින් ඔයාලට හාල් වගේම කිරි ආහාර හදාගන්න මීපැණි, චතුමදුර මේ වගේ දේවල් අරගන්න පුළුවන්. මේ ඉන්නේ සංඝ. අපි රෑම කිරි ආහාර හදන තැන ලෑස්ති කරලා තිබ්බ පාන්දර එකට කිරි ටික දොවා ගන්න යන්න ඕනි නිසා. ඔයාලා මෙතනට යනකොට සුදු රෙදි වෙනම අරන් යන්න ඕනි උඩුවියන් වලට. ඒ කොච්චරක්ද කියලා ඔයාට හොටෙල් එකකින් අහලා දැනගන්න පුළුවන්. කිරි දොවා ගත්තේ කොහෙන්ද ඇහුවා. කිරි දොවා ගන්න තැනත් අපිට හොටෙල් එකෙන්ම කතා කරලා දෙනවා. මේ වෙලාවේ මෙතනට හොටෙල් එකේ අයියා ඒ වගේම කිරි දොවා ගන්න මෙයාලත් ගෙවල් වල ඉඳලා ඇහැරලා වගේම මේ කිරි දුන්න කිරි අම්මත් මේ හැමෝටමත් ගොඩාක් පිං. මේ වගේ දුෂ්කර පාරක තමයි කිරි ටික දොවා ගන්න එන්න තියෙන වාහනේ මග දාලා පයින් එන්න ඕනේ. ඔයාලා ලොකු මුට්ටියක් වගේම සුදු රෙදි කෑල්ලක් අරන් යන්න ඕනේ කිරි දොවා ගන්නකොට. අපි එනකොට සංක ඇවිල්ලා ඔන්න එයා වැඩ ටික පටන් අරන් තැඹිලි කපලා ඒ ටික ලෑස්ති කරලා. අපි සම්පූර්ණම හාල් ටික හොදගත්තේ තැඹිලි ගෙඩි වලින්. තැඹිලි වතුර වලින්. තැඹිලි මං ගෙඩි 7ක් අරගත්තා. සම්පූර්ණ ගෙඩි 7 වතුර තමයි හාල් ටික සෝදගන්න මං පාවිච්චි කරේ. ඔයාලට කැමති නම් බෝතල් කරපු වතුර අරගන්න පුළුවන්. ඒ වගේම අලුත් ලුණු පැකට් එකක් අරන් යන්න. අපි දොවාගත්ත කිරි ටිකත් මේ විදිහට පෙරලා තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ ලිප පත්තු කරන්න. සුවඳදර බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා. අපි වටේට සුවඳ දුම් අල්ලලා හඳුන් කූරු පත්තු කරලා මෙන්න මේ විදිහට තමයි කිරි ආහාර ටික ලිපේ තියාගන්න කලින් වටපිටාව සකස් කරගත්තේ. ඒ වෙලාවේ අපි පිරිත් දාලා තිබුණා. මම මේ වීඩියෝ ක්ලිප් එකේ බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එක අයින් කරා. පිරිත් දාගෙන හරිම ශ්‍රද්ධාවෙන් තමයි මේ වැඩේ අපි කරේ. ඉතින් මේ වැඩේට සම්බන්ධ වුණු හැමෝටම ආයිත් කියනවා ගොඩාක් පිං කියලා. පළතුරු පූජාවට මම සුවඳ පළතුරු එකතු කරගත්තේ. ඔයාලට කැමති පළතුරු ප්‍රමාණයක් කැමති විදිහට ගන්න පුළුවන්. මම පාත්‍ර අරගත්තේ නුගේගොඩ ගම්සභා හන්දිය ළඟම තියෙනවා කලර් ලයිට් එකත් එක්ක ලොකු පිරිකර තියෙන ෂොප් එකක්. එතනින් තමයි ගත්තේ. මේ මල් ටික හදාගෙන ගියේ මම ලස්සන ෆ්ලෝරා එකෙන් පන්නිපිටියේ තියෙන. මෙන්න මේ විදිහට තමයි මේකට මම දේවල් හොයාගත්තේ. දේවල් එකතු කරගෙන ලස්සනට මේ ආහාර පූජාව පැවැත්වුවේ. ඒ වගේම තමයි විශේෂම දේ ඔයා 5යි කාලා වෙනකොට අනිවාර්යෙන් රුවන්වැලිසෑය ළඟ ඉන්න. ඔයාට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා මේ දේවල් ලෑස්ති කරලා පහන් පත්තු කරලා උදේ 5:45 වෙනකොට ඩ්‍රෝන් එකක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑරජානන් වහන්සේට ඔයාගේ නොඉඳුල් කිරි ආහාර පූජාව පූජා කරන්න. ඉතින් රය අපි එක පොඩ්ඩක්වත් නිදි නැතුව හරිම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කැපකිරීමෙන් තමයි මේ නොඉඳුල් කිරි ආහාර පූජාව පූජා කරේ. උණු වතුර පැන් පාත්‍රයක්, මේ ඉන්නේ සංක අෂ්ටපාන. එතකොට මම මෙතන විශේෂයෙන් මීපැණි පාත්‍රයක් පූජා කරා. මේ හැම දෙයක්ම ඔයාට කැමති විදිහට ඔයාට පුළුවන් විදිහට පූජා කරන්න. හැම දෙයක් මට කියන්න අමතක වුණා. ගොඩක් අය ඇහුවා පූජාව තියෙන ආසනය වෙන් කරගන්න ඕනිද කියලා. නෑ, පාන්දර ගියාම ආසන තියෙනවා. එතකොට අපිට කැමති ආසනයක අපේ පූජාව සකස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ පූජාව පැවැත්වුවේ. ඔයාලට තවත් වැඩි විස්තර දැනගන්න ඕන නම් වීඩියෝ එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න.